ඇති අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් ඒ අය පිරිහිලා යනවා. අපි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 5 වෙනි සතියේ උන්වහන්සේ ලෝකෙ දිහා බලනවා මේ ධර්මයේ පරම ගහම්බීරයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත් වෙන්නේ. කෙලෙස් වලින්මයි සතුට සැපේ හොයන්නේ. මේ තරම් පරම ගහම්බීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනීවිද? මේ ධර්මයේ දේශනා කරන්න ගිහිල්ලා තථාගතයන් වහන්සේ වෙහෙසටපත් වෙයිදෝ කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බැලුවා. ඒ සිතුවිල්ලෙන් බලනකොට බුදුරජාන් වහන්සේ මේ ලෝකෙ දැක්කේ හරියට නෙළුම් විලක් වගේ කියලා. නෙළුම් විලක උඩට මතුවෙලා හිරු රැස් වැටිච්ච ගමන් පිපෙන්න ආසන්න පොහොට්ටු තියෙනවා. පිපිච්ච ඒවා තියෙනවා. සමහර ඒවා තියෙන වතුර ඇතුළෙම කුණු වෙලා යනවා උඩට මතුවෙන්නෙත් නැති ඒවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකෙත් ඒ වගේ තමයි පින් ඇති අය ඉන්නවා. පින් නැති අයත් ඉන්නවා. සමහරුන්ට කොච්චර ධර්මය ඇහුණත් වැඩක් නැහැ. ඒ අයට සසර පින නැහැ. දැන් බලන්න ධර්මය ඇහෙනකොට ධර්මයටත් බැන බැන ඉන්න කොච්චර අය ඉන්නවද? ඔය බණ අහලා හරියනවද? ඕව අහලා කාටද හරි ගියේ කියලා බණ අහන කෙනාටත් බනින අය ඉන්නවා. ඒ සසර පින්නේ ඒ අයට කොච්චර ඇහුණත් ඒ අයට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි මේ සමාජයේම මේ මිනිස්සු අතර ඉන්නවා පෙර සසර පින් ඇති අය. එතකොට මේ පින් ඇති අයට මේ ධර්මය අහන්න ලැබුණු සමාජයට එක ගාථාව, එක බණපදේ අහන්න ලැබෙනකොට අර සංසාර පින මතුවෙනවා. බුදුරජාන් වහන්සේ මේ වෙලාවේ උදානයක් පළ කරනවා. අපාරුතා තේසං අමතස්ස ධාරායෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්ධං. ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ ආයමත් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යුමා මේ ධර්මයේම අසත්වා. ඔන්න තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරනවා කියලා උන්වහන්සේ උදානයක් පළ කරා. ඊට ටික වේලාවකට පෙර සහම්පති මහා බ්‍රහ්මයාත් උන්වහන්සේට ආරාධනයක් කරනවා. නිදුකානන් වහන්සේ දහම් දෙසන සීක්වා, සුගතයන් වහන්සේ දහම් දෙසන සීක්වා කිය. ඒ ආරාධනෙ පිළිගෙන තමයි උදානේ කරන්නේ. ඊතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මය අහන්න නොලැබුණොත් පිරිහිලා යනවා බොහෝ දෙනෙක්. හැබැයි අහන්න ලැබුණොත් අවබෝධ කරගන්න පින් ඇති උත්මයෝ මේ ලෝකේ පහළ වෙනවා. ජීවිතේ ඔබට කරගන්න පුළුවන් අග්‍ර පිනක් තමයි ධර්ම දානමේ පින. ඉතින් ඒ තුල ඔබ මේ පැත්තෙන් පින් කරගන්නවා වගේම දැන් මේ කියද්දි මම කල්පනා කරේ දැන් අපිට කොච්චරනේ අපි මේ ධර්මී කියන අපිට මොනතරම් පිනක් ජීවිතේ රැස් වෙනවද මේ ධර්මයේ මිනිස්සුන්ට කියා දීම තුල. ඉතින් ඔබ ඔබේ ජීවිතය තුළ ඔබට විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. ඔබ ඒ ධර්මයේ තව පිරිසකට අහන්න සැලැස්වීම තුල. ඊළඟට දැන් ඔබට මේ මාධ්‍ය ධර්ම දේශනා විතරක් නෙමෙයි. ඔබට කරන්න පුළුවන් සාමාන්‍ය සරල එදිනෙදා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ තමයි ඔබ මේ මාධ්‍යයෙන් අහපු බණ කල්යාණ මිත්‍රයෙකුට කියලා දෙන්න. හැමෝටම කියන්න යන්න එපා. මොකද සමහරව ඉන්නවනේ බණ ඇහෙන කොටත් කේන්ති යන පව්කාරයෝ ඉන්නවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලා ඔබට කතා කරනකොට තේරෙනවනේ මේ කෙනා ධර්මයට කැමති කෙනෙක්ද, සත්පුරුෂයෙක්ද? මේ කෙනා ධර්මයට ආසද? අපිට ධර්මයට යොමු කරගන්න මේ යාව යහපතට හරවන්න පුළුවන්ද? අන්න එහෙම කෙනෙකුට ධර්මී කියලා දීලා කෙනෙක්ව ධර්මයට යොමු කරන්න උත්සාහ ගන්න. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මයේ දේශනා කරද්දී කාලය බලන්න ඕනේ. දැන් හැම වෙලාවෙම දකින්න හැමෝටම හැමතැනම ධර්ම දේශනා කිරීම උතුම් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පවා ශික්ෂාපද සීකියා ශික්ෂාපද ගණනාවක් පනවලා තියෙනවා. බණ කියනකොට. මොකද ධර්ම ගෞරවයක් තියෙනවා. ඒකේ බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි ධර්ම දේශනා කරනකොට තමන්ට වඩා උස්සාසනයක කෙනෙක් වාඩි වෙලා බණහන්න සූදානම් වෙනවා නම් එයාට බණ කියන්න එපා කියන. ඒ මොකද ධර්ම ගෞරවයක් නැහැ. මේ ධර්මයට ගෞරවය තියෙන්න ඕනේ. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභෝ. ධර්මයට ගෞරවය තිබ්බොත් තමයි ධර්මයේ පිහිටන්නේ. එයාට ඒකේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ. ඊළඟට කෙනෙක්ගේ අතේ ආයුධයක් තියෙනවා නම් එයාට ධර්ම දේශනා කරන්න එපා කියන. මොකද එයා ඇත්තම ගෞරවාන්විත නම් අරක පැත්තකින් තියලා බණහන්න සූදානම්. ඊළඟට තමන් යනකොට තමන් එක්ක ගෞරවයෙන් මේ මග යනවන මිසක් නිකන් ඒ වෙනම පාරක යන නිකන් ඒක ගණන් ගන්න නැතුව අපික පාර එහා පැත්තෙන් යන කෙනෙකුට කෑ ගහලා එහෙම ධර්මී කියන්නත් එපා කියන.
එතකොට මේ වගේ බුදුරජාන් වහන්සේ ඊළඟට තියෙනවා ඒ කාලේ අර ජටාවල් බැඳගෙන ඉන්න සමහර ලාවට ඒ වෙන දැසිරිප්පු දෙකක් දාගෙන ඉන්න. ඉතින් ගෞරවයේ තියෙන කෙනා ඒක පැත්තක තියලා බොහොම ගෞරවයෙන් බණ අහන්න සූදානම් වෙනවා. ඉතින් ඒ නිසානේ අද ධර්ම දේශනා කරනකොට දැන් අද සමහර ලාවට ටික ටික යම් කිසි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉස්සර ධර්ම දේශනාවකට ආරාධනා කරත් ඔබ බලන්න ඔබේ පරණ ආච්චිලා සීයලා ඔබේ අම්මලා තාත්තලා ධර්ම දේශනාවකට හාමුදුරු කෙනෙකුට ආරාධනා කරන්නේ කොහොමද කියලානේ. සාමාන්‍ය මේ කෝල් එකක් දීලා මේ අපේ බණ තියෙන හාමුදුරනේ වඩින්න ඕනේ කියන්නේ නැහනේ නේ. ඒක වෙනම දැහැත් වට්ටියක් හදාගෙන බොහොම ගෞරවයෙන් ගිහිල්ලා ඒ පන්සලේ හාමුදුරන්ට දන ගහලා වැඳලා ඒ දැහැත් වට්ටිය පූජා කරලා වැඳගෙන ඉස්සර ගාථා වලින් කියනවා ස්වාමීනි අපිට මෙන්න මේ ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේ වඩිනසේක්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් අනේ ඔබ වහන්සේ අපි ගැන කරුණාවෙන් දේශනා කරනසේක්වා. දැන් අපිට උනත් ධර්ම දේශනාවලට ආරාධනා කරන්න ඒ කාලේ දැන් මීට අවුරුදු කිහිපයකට කලින් අපි රටේ ධර්ම ප්‍රචාරය කරනකොට එන පිරිස අතර ඒ වගේ අය කලාතුරකින් හම්බෙනවා. සමහර පරණ අය පරණ ගම්මානවල අය ඇවිල්ලා බොහොම ලස්සනට මේ දැහැත් වටි හදාගෙන ඇවිල්ලා පෙළට වැඳගෙන ලස්සනට මේ ගාථා වගේ වාක්‍ය කියලාම ආරාධනා කරන ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගමට බොහොම ගෞරවයෙන් වැඩම කරලා අපි ගැන මහා අනුකම්පාවෙන් අනේ අපිට කරුණාවෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් අනේ අපිට කියලා දෙන්න අපිට දේශනා කරන්න ඔබ වහන්සේට මේ ආරාධනා කරන්නයි අපි ආවේ කියලා ඒ ආරාධනාව ගෞරවයෙන් කරනවා. ඊළඟට බණකට වඩිනකොට වුණත් ඒ ලස්සනට ඒ ධර්ම ගෞරවයෙන් ඒ ධර්ම දේශනාව සංවිධානය කෙරෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ ධර්ම ගෞරවයේ තියෙන කෙනාට ධර්මයේ කරුණාවෙන් කියලා දෙන්න. ඊළඟට කෙනෙක් වැරදි අකුසල් කරන කෙනෙක් කරුණාවෙන් ඒකෙන් මුදව ගන්න. ඊළඟට තව කෙනෙකුට බණ පදයක් අහන්න සලස්සන්න. ඊළඟට බණ පොතක් වේවා ඔබ කියවලා තව කෙනෙකුට දෙන්න මේ පොත කියවලා බලන්න. මේ බණපදේ කියවන ජීවිතේ හදාගන්න. එතකොට ඒ වගේ ඔබට පුළුවන් තව කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න. තව කෙනෙක් ධර්මයට යොමු කරන්න. ඊළඟට මෙන්න මේ වගේ ධර්ම දේශනා යනවා. ඔය කෙලෙස් වැඩෙන වෙන දේවල්ට එලිනාටි ඔවා බල ඉන්න නැතුව මේ බණපදයක් අහන්න කියලා කරුණාවෙන් ධර්මයට කෙනෙක් යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ඔබටත් ජීවිතේ අග්‍ර පිනක් ධර්ම දානමේ පින් රැස් කරගන්න පුළුවන්. සබ්බදාන ධම්මදාන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි දානයන් අතර උතුම්ම දානය නම් ධර්ම දානයයි.